ආත්මගෞරවයේ වේශයෙන් වච්චක මානය. දුකට පත්වන්නට ඉඩ නොදී අන්‍යයන්ට කෙලිබඩුවක් කරගන්නට නොදී. තමාගේ ආත්මය ආරක්ෂ කරගන්නා ස්වභාවය ආත්මගෞරවයයි. එය තරමක් මානයේ මුහුණුවර ඇති ස්වභාවයක් මුත් මානය නොවේ. ආත්මගෞරවය සෑම දෙනා කෙරෙහිම තිබිය යුත්තකි. ඒ නැති තැනැත්තේ ආත්මය ආරක්ෂ නොකරයි. කුමක් සිදුවත් කම් නැත. වෙන දෙයක් වේවායි හෙතෙම කිසිවකට උත්සාහ නොකරන්නේය. එයින් යොහු වඩා දුකට පත්වනු මිසදියුණුවට සැපයට උසස් බවට නොපැමිණෙන්නේ. ආත්ම ගෞරවය නැතියන් කෙරෙහි බොහෝ සෙයින් හීනමානය පහළ වේ. ආත්ම ගෞරවය ඇතියන් කෙරෙහි සමහර විට ආත්ම ගෞරවයේ වේශයෙන් සෙය මාන සදිසිමානයෝ පහළ වෙති. ආත්ම ගෞරව ප්‍රතිරූපක මානය ඇත්තේ ආත්ම ගෞරවයට හානියකැයි ගරු කළ යුත්තාටද ගරු නොකරන්නේය. ගුරූපදේශ ලැබිය යුත්තාගෙන් ගුරූපදේශ නොගන්නේය වැන්ද යුත්තාට නොවදනේය. පිදිය යුත්තාට නොපුදනේය. පුණ්‍යකාමතා වේශයෙන් වච්චක මානය. පින් පිණිස කළ යුතු කාර්යයක් කළ යුතුව තිබෙන අවස්ථාවක ජනයායට ඉදිරිපත් වන්නට බියෙන් පසු බැස සිටින කල්හි සමහර විට එක් අයෙකුගේ සිත්හි පුණ්‍යකාමතා වේශයෙන් මානය පහළ වේ. එයින් වච්චිත වූ තැනැත්තේ මෙතෙක් ධනවතුන් කරන්නට ඉදිරිපත් නොවූ, මෙතෙක් ප්‍රභවුන් කරන්නට ඉදිරිපත් නොවූ, සෑම දෙනාටම නුපුළුවන්ය කියන්නා වූ මෙම කටයුත්ත මම කරමියයි ගරවයෙන්නේ කරන්නේය. අන්‍යයන් කරන කිනම් දෙයක් වුවත් තමා විසිනුත් නොකිරීම බාල්දුවක් කොට සලකන සමහරුන් කෙරෙහි දමානය සමහර විට පුණ්‍යකාමතා වේශයෙන් පහළ වේ. පරාර්පකාමතා වේශයෙන් වච්චක මානය. යම් කිසිවකු විපතට පත්ව වෙසෙන කල ඔහුට පිහිට වන්නට කිසිවකු ඉදිරිපත් නොවන බව දක්නා තැනැත්ත කෙරෙහි සමහර විට පරාර්පකාමතා වේශයෙන් මානය පහළ වේ. එයින් වංචිත වූ තැනැත්තේ පොහොසතුන්ය, පරාර්පකාමින්ය, රටට ජාතියට වැඩ කරන්නන්ය කියා සිටින කිසිවකු පිහිට නොවන මොහුට මම පිහිට වෙමි යයි ගර්වයෙන් විපතට පත් තැනැත්තාට උපකාරයට ඉදිරිපත් වන්නේ.